නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ සත්තුස්සදෝ හෝති යම් භික්ඛවේ මහා පුරිසෝ සත්තුස්සදෝ හෝති ඉදම් බිබිකවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති පුනච පරං බික්කවේ මහා පුරිසෝ මුදු තලුණ හත් පාදෝ හෝති යම් බිබිකවේ මහා පුරිසෝ මුදු තලුණ හත් පාදෝ හෝති ඉදම් බිබිකවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති පුනච පරං බික්කවේ මහා පුරිසෝ ජාලහත් පාදෝ හෝති යම් භික්ඛවේ මහා පුරිසෝ ජාලහත් පාදෝ හෝති ඉදම් භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති. සදහවතුනි, අපේ තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාතික වර්ගයේ ලක්ඛණ සූත්‍රයේ දැක්වෙන පාලි පාඨ කිහිපයකුයි ඉහතින් දේශනා කළේ. මේ සූත්‍ර දේශනාව ඇසුරින්ම මීට පෙර ආතුවන් ධර්ම දේශනා කිහිපයක් ශක්තිපමණින් දේශනා කරන්නට යෙදුණා. ඒ දේශනාවන්හිදී මහා පුරුෂ ලක්ෂණ පහක් පිළිබඳව අප විසින් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පස්වෙනි මහා පුරුෂ ලක්ෂණයට අනතුරුව හයවෙනි මහා පුරුෂ ලක්ෂණය දේශනා කරනවා. පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ සත්තුස්සදෝ හෝති. අපේ බුදුරජාණන් වහන්සේ සත්තුස්සද කියන මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්නාගත වෙනවා. මොකක්ද මේ සත්තුස්සද කියලා කියන්නේ? සත්තස්ස උස්සදා හොಂತಿ. උබෝසු හත්තේසු උස්සදා හොಂತಿ. උබෝසු පාදේසු උස්සදා හොಂತಿ. උබෝසු අංශකෝටේසු උස්සදා හොಂತಿ. කන්දේ උස්සදෝ හොಂತಿ. මේ ලෝකේ ඉන්න ජීවත් වෙන මිනිසුන්ගේ ශරීර දිහා බැලුමේ ශරීරවල යම් යම් තැන්වල අස්තිනහරවල් පේනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙහි කිසිම තැනක අස්තිනහරවල් පේන්නේ නැහැ. මනවින් මාංශ ධාතුවෙන් පිරිපුන් කයක් අපේ බුදුරජාණන් වහන්සේ දරනවා. හැබැයි පින්වත්නි, මේ ලක්ෂණයේදී විශේෂයෙන්ම ස්ථාන හතක් පිළිබඳව දේශනා කරනවා. ඒ ස්ථාන හතේ කිසිසේත්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ අස්තිනහරවල් පේන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ ඉන්න ජීවත් වෙන මිනිසුන්ගේ ස්ථාන හතේ අස්තිනහරවල් සැබවින්ම පේනවා. කවර වූ ස්ථාන හතක්ද? බුදු පියාණන් වහන්සේගේ පිටියත් දෙක, පිටිපා දෙක, ඒ වගේම ඔරහිස් දෙක සහ කොන්ද ප්‍රදේශයේ කියන මෙන්න මේ ස්ථාන හත මනවින් මාංශ ධාතුවෙන් පිරී පවතිනවා. ඒ ස්ථාන හතෙහි අස්තිනහරවල් පේන්නේ නැහැ. පින්වත්නි, මෙබඳු වූ පිරිපුන් කයක් බොහොම ප්‍රසාදනීය රූපයක් ලබන්නට අපේ බුදුරජාණන් වහන්සේ සංසාරේ කවරනම් පිනක් කළාද? කවරනම් කර්මයක් කළාද? පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ දාතා අහෝසි පනීතාන රසිතාන කාදනීයානං සායනීයානං භෝජනීයානං ලේහනීයානං පානානං අනන්ත කාලයක් සංසාරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරද්දී ප්‍රණීත වූ රසවත් වූ ආහාර පානම දන් දුන්නා. කවදාවත් එපා වෙච්ච හින්දා, ඉතිරි වෙච්ච හින්දා, අහක දමන්න වෙන හින්දා, අපතේ යන හින්දා, තමන් අකමැති හින්දා එහෙම දන් දුන්නේ. තමන් වහන්සේ යමකට කැමති නම් ඒ දේ අනුන්ට දන් දුන්නා. අනුන් යමකට කැමති නම් ඒ දේ දන් දුන්නා. කවදාවත් නෑ කිව්වේ නෑ, බෑ කිව්වේ නෑ. තමන් කැමති දේවල්ම අන් අයට දන් දුන්නා. අනුන් කැමති දේවල්ම ඔවුන්ට දන් දුන්නා. අන්න ඒ විදියට සංසාර ජීවිතවල ප්‍රණීත වූ රසවත් වූ ආහාර පාන දන් දුන්න බැවින් අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ උතුම් සත්තුස්සද මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්නාගත වුණා. විශේෂයක් කිව යුතුයි පින්වත්නි. ලෝක භෝජනේ කුච්චිගතේ ලෝහිතං සුස්සති මන්සම් විලායති. මිරලු ආහාර අනුභව කරාම ලේ වියලෙනවා, මස් හැකිලෙනවා. තස්මා ලෝකදායකා සත්තා ඉමිනා කාරණේන නේසං ලෝක භෝජනස්ස දින්න බවං ජනෝ ජානාතුති අප්ප මන්සා අප්පලෝහිතා මනුස්ස පේතාවිය
දුර්ලභන්න පානා භවಂತಿ. සංසාර ජීවිතවල රළු ආහාර දුන්න උදවිය ඔවුන් සසරේ රළු ආහාර දුන් බව දෙවියන් සහිත ලෝකයා දැනගනීවා කියන්නාසේ ඔවුන් නැවත මේ ලෝකේ උපදිද්දී කෙට්ටුණු පුරුෂවුණු ශරීරවලින් යුක්තව මස් අඩු ලේ අඩු ශරීරවලින් යුක්තව ඔවුන් මේ ලෝකේ උපදිනවා. නමුත් පින්වත්නි, පනීත භෝජනේ පන කුච්චිකතේ මංසලෝ හිතං වඩ්ඩති පරිපූර්ණ කායා පාසාදික අභිරූප දස්සනා හොಂತಿ. හැබැයි ප්‍රනීත ආහාර අනුභව කළාම මස්ලේ වැඩෙනවා. පිරිපුන් කයක් ප්‍රාසාදික රූපයක් මනා දර්ශනයක් ලබනවා. තස්මා තථාගතස්ස දීකරත්තං පනීත භෝජනදායකත්තං සදේවකෝ ලෝකෝ ඉමිනා කාරණේන ජානාතෝති සත්තුස්සද මහා පුරුෂ ලක්ෂණං නිබ්බත්තති. එබැවින් අපේ බුදුරජාණන් වහන්සේ දීකරත්තං දවසක් දෙකක් නෙවෙයි, මාස කිහිපයක් නෙවෙයි, වර්ෂ කිහිපයක් නෙවෙයි, ආත්ම භාව දෙක තුනක් නෙවෙයි, කල්ප දෙක තුනක් නෙවෙයි, අනන්ත කාලයක් පුරාවට සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවටම ප්‍රනීත ආහාර රසවත් වූ ආහාරම දන් දුන්න බව දෙවියන් සහිත ලෝකයා දැනගනීවා කියන්නාසේ අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් සත්තුස්සද කියන මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්නාගත වුණා. මේ ලක්ෂණේ ආනිසංසය තමයි පින්වත්නි, ලාභී හෝති පනීතාන රසිතානං කාදනීයානං භෝජනීයානං සායනීයානං ලේහනීයානං පානානං ප්‍රනීත වූ රසවත් වූ ආහාර පාන ලැබීම මේ ලක්ෂණේ ආනිසංසය වෙනවා. පුණජ පරම්පිකවේ මහා පුරිසෝ මුදු තලුණ හත් පාදෝ හෝති. ඊළඟ මහා පුරුෂ ලක්ෂණේ තමයි පින්වත්නි මුදු තලුණ හත් පාද කියලා කියන්නේ. මේ ලෝකේ ඉන්න ජීවත් වෙන ඉපදෙන මිනිසුන්ගේ අත්පා දිහා බැලුවම ඒ අත්පාවල ළමා කාලේ එක විදියක්, තරුණ කාලේ තව විදියක්, මහලු වයසටපත් වෙද්දී තවත් විදියක්. ළමා කාලයේ තියෙන මෘදු මොලොක් බව අත්පාවල තියෙන මෘදු මොලොක් බව තරුණ කාලයේ ඇත්තේ නැහැ. තරුණ කාලයේ යම් මෘදු බවක් අත්වල පාවල තියෙනවා නම් ඒ මෘදු බව මහලු වයසේදී ඇත්තේම නැහැ. මහලු වයසටපත් වන විට රළු වුණු, පුරුෂ වුණු, ඒ වගේම රැලි වැටුණු ගොරෝසුණු අත්පා තමයි දරන්නේ. හැබැයි පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ යම් දවසක දෙවිබඹුන්ගේ සාදුකාර මැද මහාමායා මව්දේවීනි කුසින් මේ ලෝකයට බිහි වුණාද එදා පටන් කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් මංචකයේදී බුදු පිරිසම හඬා වැළපෙද්දී ඒ පිරිනිවන් වඩින මොහොත දක්වාම අපේ බුදුරජාණන් වහන්සේගේ අත්පා අද උපන් දරු පැටියෙකුගේ වගේ මෘදුව සිනිදුව පැවතුණා. කවදාවත් ඒ අත්පා රළුුනේ නෑ, ගොරෝසුනේ නෑ, කර්කශුනේ නෑ. ඒ අත්පා හැමදා මෘදුව සිනිදුව සුමටව පැවතුණා. එසේ මෘදුව සිනිදුව අත්පා දැරීම මේ මුදු තලුණ හත් පාද ලක්ෂණය වෙනවා. පුණජ පරම්පිකවේ මහා පුරිසෝ ජාල හත් පාදෝ හෝති. ඊළඟ අටවන මහා පුරුෂ ලක්ෂණය තමයි ජාල හත් පාද කියලා කියන්නේ. මේ ලෝකේ ඉන්න ජීවත් වෙන මිනිසුන්ගේ අත්පා දිහා බැලුවම ඒ අත්පාවල ඇති ඇඟිලි සමාන දිගකින් පිහිටා නැහැ. ඒ වගේම තමයි ඒ ඇඟිලි එකිනෙකට සමහර විට වෙනස්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ ඇඟිලි පසකුත් ශ්‍රී හස්තයේ ඇඟිලි හතරකුත් සමාන දිගකින් පවතිනවා. ශ්‍රී පාදයේ ඇඟිලි පසක් සමාන දිගකින් පැවතීම පංච බුද්ධ කෘත්‍ය සමානව පැවතීම විද්‍යමාන කරනවා. ශ්‍රී හස්තයේ ඇඟිලි හතරක් සමාන දිගකින් පැවතීම දේවදත්ත ස්වාමීන් වහන්සේ, ධනපාල හස්තිරාජය, ඒ වගේම අඟුලිමාල ස්වාමීන් වහන්සේ සහ රාහුල ස්වාමීන් වහන්සේ කියන මේ හතර දෙනා කෙරෙහි සමාන කරුණාවක්, සමාන මෛත්‍රියක්, සමාන ලෙන්ගතුකමක්, සමාන දයාවක් ඇති බව විද්‍යමාන කරනවා. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ උනත් ශ්‍රී පාදේ උනත් ඇඟිලි හරියට දක්ෂ වඩුවතු විසින් මනාව ලියවන ලද බීරළු වගේ මැනවින් ඒ ඇඟිලි මනා සටහන් ඇතිව මනාව පිරිපුන්ව ඒ ඇඟිලි පිහිටා තිබෙනවා. මෙබඳු අසිරිමත් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්නාගත වන්නට
මුදුතල්න හත්තපාද ජාල හත්තපාද කියන මේ ලක්ෂණ දෙකෙන් සමන්නාගත වන්නට අපේ බුදුරජාණන් වහන්සේ සංසාරේ කවරනම් පිනක් කළාද කවරනම් කර්මයක් කළාද පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ චතෝහි සංඝාවත්තෝහි ජන සංඝාවකෝ අහෝසි දානේන පෙය්‍ය වජ්ජේන අත්තචරියාය සමානාතතාය අපේ බුදුරජාණන් වහන්සේ සංසාර ජීවිතවල පාරමී පුරද්දී දානයෙන් ප්‍රිය වචනයෙන් අර්ථචර්යාවෙන් සහ සමානාන්තතාවයෙන් කියන මේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් ලෝකයාට මැනවෙන් සංග්‍රහ කළා. කවදාවත් මේ හිතවත් කෙනෙක්ය මේ උපකාරශීලී කෙනෙක්ය මේ ගුණවතෙක්ය මේ සිල්වතෙක්ය මේ මට බොහෝම උපකාර කරන්නෙක්ය කියලා ඔවුන්ට වැඩිපුර දන් දීලා ඔවුන්ට හොඳින් ප්‍රිය වචනයෙන් කතා කළා. දුස්සීලයන්ට දුර්ජනයන්ට ගුණමකුවන්ට වෛරී පුද්ගලයන්ට තමන්ට අවඩ අහිත සිදු කරන පුද්ගලයන්ට අප්‍රිය වචන කතා කළා. ඔවුන්ට දන් නොදී හිටියේ නෑ. ඔවුන්ට සලකන්නේ නැතුව හිටියේ නෑ. හිතවත් තුනත් මෙදහත් තුනත් අහිතවත් තුනත් සිල්වත් තුනත් දුස්සීල උනත් තමන්ට උපකාර කළත් නැතත් හැම දිනාටම සමානව මේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් මැනවින් සංග්‍රහ කළා. අන්න එසේ සංසාර ජීවිතවල හැම දිනාටම වෙනසක් නැතිව සතර සංග්‍රහ වස්තුන්ගෙන් සංග්‍රහ කළ බැවින් අපේ බුදුරජාණන් වහන්සේ මේ මුදුතල්න හත්පාද කියන ලක්ෂණයත් ජාල හත්පාද කියන ලක්ෂණයත් ලැබුවා. මේ ලක්ෂණේ ලැබුව බැවින් ආනිසංසයක්ද ලැබුවා. කුමක්ද? සුසංගහිත පරිජනෝ හෝති. අපේ බුදුරජාණන් වහන්සේ කීකරු බුදු පිරිසක් ලැබීම මේ ලක්ෂණේ ආනිසංසය වෙනවා. ඉතින් පින්වත්නි මේ පින්වත් හැමදෙනාම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න, හිතේ ප්‍රාර්ථනාවක් ජනිත කරගන්න. අපත් සංසාරේ දන් දෙනකොට ප්‍රණීත වූ දානයන්ව දන් දෙනවා. තමන් යමකට අකමැති නම් ඒ දේ නද්දන් නොදී තමන් කැමති දේවල් අනුන්ට දන් දෙනවා. ඒ වගේම තමයි හැමදිනාටම දානීන් ප්‍රිය වචනින් අර්ථචර්යාවෙන් සමානාන්තතාවයෙන් වෙනසක් නැතුව හැමදිනාටම සලකනවාය කියලා මේ පින්වත් හැමදිනාම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙම පින්වත්නි හැමදිනාටම වෙනසක් නැතුව සලකද්දී පුදුම විදිහේ ප්‍රීතියක් හිතේ ජනිත වෙනවා. පුදුම විදිහේ බලයක් මහා ගුණයක් හිතේ ඇති වෙනවා. එය මේ පින්වත් හැමදිනාටමයි උපකාරයේ පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැමදිනාමත් මේ ලබා ඇති උතුම් මනුස්ස ජීවිතේ ප්‍රණීත වූ ආහාර පාන දන් දෙමින් හැමදිනාටම වෙනසක් නැතුව සලකමින් හැමදිනාටම ප්‍රිය වචන කතා කරමින් වචනකින්වත් තව කෙනෙකුගේ හිතක් නොරිද්දවමින් මේ ලබා ඇති මනුස්ස ජීවිතේ ඵලදායකව ගත කරගන්නට වාසනාව ශක්තිය නිරෝගී සුව ලැබේවා කියලා මම බොහෝම මෛත්‍රියෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි.